දැන් නම් හරියට ප්‍රෙග්නන්ට් අම්මා කෙනෙක් වගේ. ඕක හදලා තියෙන්නේ හරියටම දරුවෙක් හම්බෙන්න අම්මා කෙනෙක්ගේ දරු ගැබට සමානව. හරියටම අපහසු තේරුම් ගන්න. ඔයාට මේ අභියෝග පහ දිනන්න පුළුවන් වුණොත් ඒකේ තේරුම ඔයා තාත්තා කෙනෙක් වෙන්න සුසුයි කියන එක. මම තාත්තා කෙනෙක් වෙන්න ලෑස්ති. එහෙමද? පටන් ගමු. චැලෙන්ජ් 1. කාසිය අහුලන්න. අහුලන්න ආශීෂ් අහුලන්න. අහුලන්න ආශීෂ් අහුලන්න. මම ඔයාට කිව්වනේ ඒක කරන්න බෑ කියලා. ටෙක්නික් එකට කරලා බලන්න පැත්තෙන්. චැලෙන්ජ් 2. මේ මේස් එක දාගන්න. come on. මේවා එදිනෙදා වැඩ කොහොම හරි try කරන්න. දාගන්න come on. එයාට ඒක කරන්න බෑ. come on. චැලෙන්ජ් 3. ඇඳෙන් බහින්න. මුළු ශක්තියම දාන්න. චැලෙන්ජ් 4. කාර් එකෙන් බහින්න. ඒක අඩියක් පහළට තියන්න. මඩ බලාගෙන. දරුවා බලාගෙන. චැලෙන්ජ් 5. නිරෝගිමත් බබෙක්ට යෝගා. ආශිෂ් come on. come on. ඔයාලා ඔහෙ මොකද කරන්නේ? ආශීෂ් මට ඕනේ අත්දැකීමක් ගන්න. මේක ඔයාට කොච්චර අමාරුද? නමුත් ඇත්ත තමයි අම්මා කෙනෙක්ට කරන්න පුළුවන් දේවල් තාත්තා කෙනෙක්ට කවදාවත් කරන්න බෑ. ඇත්තටම අපි අම්මලා කරන දේ හැමෝටම පේනව නේද? ඒත් ඇත්තටම තාත්තා දෙන සහයෝගය කාටවත් පේන්නේ නැහැ. ඒ කිව්වේ මහ රැටත් මම මොනවා හරි කන්න ආසයි කිව්වොත් වචනයක් නොකිය එක ගෙනත් දෙනවා. මගේ මූඩ් චේන්ජ් වෙනකොට කේන්ති ගන්නෙ නෑ. වගකීමක් දරන්න පුළුවන් මිනිස්සෙක් වෙලා වියහියදම් ඔක්කොම සැලසුම් කරා. තාත්තා කෙනෙක් වෙන එක අම්මා කෙනෙක් වෙනවට වඩා අඩු දෙයක් නෙමෙයි. අද අපි මේ අම්මා කෙනෙක් වෙන ලස්සන ගමනේදී ඔයාලා වගේ හොඳ තාත්තා කෙනෙක්ගේ සහයෝගය නිසා තමයි පහසුවක් දැනෙන්නේ. දරුගෙබ කුස දරා සිටිනා මව්තුමියසේම පියාද දරුවන් වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කරනු ලබනවා. ගර්භණී සමයේදී සහ දරුවන් උස්මහත් වන විට සෑම විටම මව්පියන් හට එකිනෙකා කෙරෙහි අවබෝධයෙන් කරුණා මෛත්‍රියෙන් යුක්තව එකිනෙකාට උපකාර කරගත හැකි නම් එය විශාල යහපතක් ගෙන දෙනවා. මෙවැනි වටිනා පණිවිඩ නිරතුරුවම ලබා ගැනීමට මෙම YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව සලකුණ ක්ලික් කරන්න.